මචං සීනි හැදිලා අවුරුදු ගාණක් ඉන්න එකකින් අහපන් සීනි සනීප කරන්න පුළුවන්ද කියලා. ඔය හැම එකම ඔය කියන සිංහල බෙහෙත් අරමව කොම බීලා ඉන්නේ. හරිද? දැන් කියනවා මං බලාගෙන ඔය Facebook page වල යනවා වීඩියෝ එකක් බලන්න බෑ ඇඩ් එකේ. ඔබට නියුරෝපතිද? ඔබට සීනි මේ වැඩිද? ඔබට මේක සනීප කරගන්න ආසද? එකෙක් ඉන්නවා ඌ මොකක්ද එකක් හදාගෙන මේ කුඩු කරලා හදාගෙන ඌම කියන සුදු ලුණුවෙන් බැදලා කුඩු කරනවා. පිස්ස ඇදෙන ආනකොට. හරිද? උගේ කකුලකුත් කපලා එකෙක්. හරිද? තව එකෙක් ඇවිල්ලා ඌ වෙනුවෙන් තව හාමුදුරම කඩේ ගියෙකුත් ඉන්නවා. හරිද? ඌ ඊට පස්සේ ඔය හෙන කචල්ලේකුත් ගියා. දන්නවනේ මේ කියන කවුද කියලා වෙලා. එතකොට තව එකෙක් ඉන්න උගේ කටේ පැත්තක් සයිඩ් එකට ලොකු වෙනවා. ඌ කියනවා ඌට සීනි සනීප කරන්න පුළුවන්ලු. හරිද? උගලකට ගියපු කීප දෙනෙක් මට හම්බුණා උන් කියන කතාවට කියන්න බෑ විතර. හරිද? තව එකෙක් ඉන්නවා උන් හෙල ප්‍රසිද්ධ. ඒ කියන්නේ අර දැන් අර සමාජයේ ප්‍රසිද්ධයි කියන චරිත ඉන්නවනේ. ඒ චරිත වලට එන්න කියලා සල්ලි දීලා උන්ට කියනවා මේක මෙහෙමයි කියලා. උන් ඒ කතාව හොඳට අහලා බැලුවොත් උන් ඒකට අහු වෙන්නේ නැති වෙන්න ප්‍රශ්නයක් આવත් උත්තර දෙන්න බලාගෙන තමයි ඒක කියන හොඳට අහලා බලන්න. ඒ කියනවා ඔබ අනිවාර්යයෙන්ම සීනි දියවැඩියාව ඔබට තියෙනවා නම් ඔබ අනිවාර්යයෙන් වායු කාලයට කලින් කරනවා. ඒකට හොඳ ආයුර්වේදයේ අපේ බෙහෙත් තියෙනවා. ඒ බෙහෙත් වලිනුත් එක බෙහෙතක් ගැන තමයි මම කියන්නේ. ඒ වගේ තමයි උන් ඒ අහුවෙන්නේ නැති වෙන කියනවා. හරි කපටි. එතකොට තවත් සමාජයේ ඔය එක එක්කෙනා දාලා ඔය කියන ඔය හොඳ ප්‍රසිද්ධ කටේ දැන් තව ඒ ගෑනු කෙනෙක් මම දැක්ක මට ඒ කාලේ ඉඳන් සීනි තිබ්බා. මට මේ ආවල් බෙහෙත ගත්තට පස්සේ මට සනීප වුණා. මං එක්කගෙනව කීයක් දුන්නද කියලා. කෑනු කෙනේ මම අඳුරරෝ. මල් රුපියල් 3000 වන් දුන්නේ මං ඉතින් දන්නේ නැද්ද බා අපිට වැඩක් නැහැ නේ බා. කිව්වා. ඒක තමයි ඇත්ත කතාව. ඇත්ත කතාව ඔක සීනි වලට අහුවෙන්නේ සීනි වලට සනීප කරනවා සිංහල බෙහෙතින් කියලා දෙන ඒවා අරගෙන අහුවෙලා අපරාධේ බං උඹලගේ සල්ලි අනේ මේ අම්මලා තාත්තලා මේ වයසක මිනිස්සු එහෙම නැත්තම් ওই තරුණ පරම්පරාව සීනි හැදුනාම සීනි සනීප කරන්න බෑ. ඒකට තියෙනවා කන්ට්‍රෝල් කරගන්න බෙහෙත් තියෙනවා. ඒකට ක්‍රමවේද තියෙනවා. මිනිස්සු හිම මැරෙන්නේ නැහැ සීනි හැදුනා කියලා වෙල්ලා. කරගම් බොරුවක් වඩ අහුවෙන්න එපා මාත්‍යෝ. අනේ අම්මී මේක දාපළ මේවා ෂෙයා කරපළ මේවා මේ කුවක වෙන්න එපා. මේක මගේ channel එකේවත් මගේ මේක මේ අප්ලෝඩ් කරගන්නවත් මගේ මේවා මේ අප් කරගන්න මට වැඩක් නැහැ. හැබැයි මේක කියන්න ඕන. මේ බොරු කතා වලට අහුවෙන්න එපා කියලා තමයි මම නම් කියන්නේ.